දැන් මේ දවස්වල යනවානේ බුදු පිළිම වතුරට ගහගෙන ගිහිල්ලා නැහැ මොකක්වත් වෙලා නැහැ කියලා. ඉතින් ඊටාම සරලයිනේ බං. බුදු පිළිමයක් කොහමද? ඔන්න ඔහොම එකක් නේ තියෙන්නේ. මෙතන ඔළුව තියෙන හරිය. ඔව් අහුමන්දා මල මගුලයි හරිය. මෙන්න මේකනේ හැඩේ. මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන බං. ගොඩක් වල්ලා මේක කොහොමද පෙරලෙන්නේ? ලංකාවේ ඔයාලා පෞරාණික තැන් ඕන තැනක ගිහිල්ලා බලන්න ඉඳි පිළිම හැර හිටු පිළිම හදලා තියෙනවද? හිටි පිළිමයක් හැදුවොත් ඒක තියෙන්නේ හැමතිස්සෙම ගල් තලාවක මෙහෙම. ඇයි ඒ? ඒගොල්ලෝ අපිට වඩා විද්‍යාව දන්නවා පරණ මිනිස්සු. ඔය ඕන ස්වභාවික ආපදාවකට පුරුදු වෙන්න තමයි අර මෙහෙම ඉඳි පිළිමයක් හදලා තියෙන්නේ. ඒවට මුකුත් වෙන්නේ නැහැ. ඒක විශේෂ ආශ්චර්යයක් නැහැ. ඉතින් එහෙම ගම් අතුරට ගැලවිච්ච නැති හැම එකටම වැඳ වැඳ යන්න බෑ. එහෙමනේ. හරි. සමාවෙන්න. තමසලා විද්‍යාව පන්තියකට මේ ඇවිල්ලා තියෙන්නේ නේ. කෙමිස්ට්‍රි පන්තියක නේ. ඒකයි මම කියන්නේ. සිංහල පන්තියක් වුණා නම් මම ඔය කියන්නේ නැහැ. ඒක තමයි බලන්නකො නේද කියලා කියනවා. බලන්න බුදු පිළිම පෙරෙලා නැහැ නේ කියනවා. මෙතනත් එහෙම කියනවා නේද? එන අවුලා.